පාඩම් කරන දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන දේ ශනික අමතක වෙනවා. එතකොට රැට නිින්ද යන්නේ නැහැ. එහෙම නැත්නම් දෙයකට ફોકસ කරන්න බෑ, කන්සන්ට්‍රේට් කරන්න බෑ. මේ වගේ දේවල් වලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඉතාමත් කෙටියෙන් කතා කරමු අපි. ඔව්. ඇත්තටම මගේ වෛද්‍ය ක්‍රමයෙන් මම ඒවට විශේෂයෙන්ම කරන්නේ ඉතාමත්ම ඉක්මනින්ම මේ ස්නායු ප්‍රාණවත් වෙන විදිහ ප්‍රතිකාරම තියෙනවා. ඒවට මම ඉක්මන් ප්‍රතිකාර කරලා කෙටි කාලයකින් රෝගියව සුව කරලා දෙන ක්‍රම තමයි කරන්නේ. දීර්ඝ කාලීනව ප්‍රතිකාර කර අවුරුදු ගණන් වෛද්‍ය ප්‍රතිකාර කරන්න මම කිසිම රෝගියෙකුට කැමති නැහැ. මට ඕන ඉක්මනින්ම රෝගියාව සුව කරලා ඒ රෝගියා ඒ රෝගයෙන් නිදහස් කරන්න. ඒක නිසා මම ඒගොල්ලන්ට ඒ රෝගියාගේ රෝග මට්ටම අනුව තමයි ප්‍රතිකාර කරන්නේ. හැම රෝගියෙකුටම එකම ප්‍රතිකාරය කරලා කවදාවත් සුව කරන්න බෑ. රෝගියාගේ රෝග මට්ටම හඳුනාගෙන ඒකට නිසි ප්‍රතිකාරයක් කරන්න තමයි හැම වෙලේම අපි උත්සාහ කරන්නේ. එතකොට ඉක්මනින්ම හොඳ වෙනවනේ.